හායි කොහොමද ඔයාලට? ඔන්න මම ඔයාලට අලුත් වීඩියෝ එකක් අරගෙන ආවා. එහෙනම් අපි බලමු කොහොමද ලේසියෙන්ම මාෂ්මෙලෝස් හදාගන්නේ කියලා. මේක හරියම සරල වැඩක්. මුලින්ම අපි નિયમિત ප්‍රමාණවලට ගන්න ඕනේ නිසා ගෙදරදී පහසු ක්‍රමයක් මම ඔයාලට කියලා දෙන්නම්. ගෙදර තියෙන කෝප්ප වලින් ලොකු අඬු කෝප්ප එකයි පොඩි අඬු කෝප්ප එකයි ගන්න. ලොකු අඬු කෝප්ප එක පුරවලා සීනි එකක් ගන්න. පොඩි අඬු කෝප්පෙට අපි ජෙලටින් ටික දී කරගමු. එතන ජෙලටින් ග්‍රෑම් 30ක් තියෙනවා. පොඩි අඬු කෝප්පෙට ජෙලටින් ටික දාලා තද වුණු වතුර ඒ කෝප්පේ පිරෙන්න දාලා හොඳින් දී කරගන්න. භාජනයක් ලිපේ තියලා සීනි ටික දාලා අපි සීනි වලට වතුර ගන්නේ අපි ගත්ත ලොකු අඬු කෝප්පේ වතුර කෝප්ප එකමාර. ඒක දාලා නූල් ඇදෙන පදමට අපි සීනි ටික උණු කරගන්න ඕනේ. මේ සීනි උණු කරද්දී හොඳින් මතක තියාගන්න ඕනේ දෙයක් තමයි අපිට ලිපේ ගින්නර පාලනය කරන්නම වෙනවා. එහෙම නූල් ඇදෙන පදමට අපි පැන ටික උණු කරගත්තට පස්සේ ලිප හොඳටම අඩු කරලා අර ජෙලටින් ටික මේකට එකතු කරගන්න ඕනේ. ජෙලටින් ටික එකතු කරලා විනාඩි 2ක් විතර මද ගින්දරේ හොඳින් උතුරව ගන්න. ඊට පස්සේ මේකේ පෙන්නලා තියෙන පදම ආවට පස්සේ අපිට සුදුසු භාජනයකට දාලා විස්ක් එකකින් එහෙම නැත්නම් හෑන්ඩ් බීටර් එකකින් අපිට පුළුවන් මේක මම මේ පෙන්නලා තියෙන විදිහට හොඳින් මිශ්‍ර කරන්න. ඉතින් මේක මුලදී ඒ තරම් පාට නැති වුණාට ටිකක් වෙලා යනකොට ලස්සන සුදු පාටක් එනවා. ඒ ආවම අපිට පුළුවන් කැමති නම් කලරින් එකතු කරගන්න. එහෙම නැත්නම් අපිට පුළුවන් මේ සුදු පාටටම මේ ටික අපිට හොඳට තුනී කරලා ඊට පස්සේ ෆ්‍රිජ් එකේ පැයක් විතර තියලා එළියට අරගෙන කෝන් පිටි හරි එහෙම නැත්නම් අයිසින් සුදු හරි පාවිච්චි කරලා කෑලි කපා ගන්න පුළුවන්. මේකට අනිවාර්යෙන් කෝන් පිටි හරි අයිසින් සුදු හරි ඕනේ. නැත්නම් මේක ඇලෙන ගතිය නැති වෙන්නේ නැහැ. මම මේ එකම ඔයාලට මගේ ජීවිතයේ දෙයක් බෙදා ගන්නම්කෝ. මම මාෂ්මෙලෝස් හදන්න ඉගෙන ගත්තේ මම ඉස්කෝලේ යන කාලේ. මම ඉතින් ඔලවල් වලට කරේ ගෘහාර්ථික විද්‍යාව. එතකොට ඉතින් අපිට 11 වසරේදී අපේ ආදරණීය සුනන්ද මිස් තමයි මාෂ්මෙලෝස් හදන්න තාලේ කියලා දුන්නේ. 99 තමයි මම ඔලවල් කරේ. වයස වුණා නේද? ඒකට කමන්නේ. දැන් ඉතින් අපි වයස. ඒ වුණාට මේ කවදා හරි ඉගෙන ගත්ත දෙයක් අපේ ජීවිතේ මොනෑම අවස්ථාවක හරි ප්‍රයෝජනවත් වෙනවා කියන තමයි මම මේ ටික ඔයාලත් එක්ක බෙදාගත්තේ. ගෙදර පුංචි අය ඉන්නවා නම් මේ අලුත් අවුරුද්දේ එයාලට ඔයාලගේ අතින්ම මේක හදලා කන්න දෙන්න බලන්න. එයාලා ගොඩාක් සතුටු වෙයි. ඉතින් මගේ වීඩියෝ එකත් එක්ක එකතු වෙච්ච ඔයාලට ගොඩාක් ස්තුතියි. ඒ වගේම මේ ලබන අලුත් අවුරුද්ද සුබම සුබ අලුත් අවුරුද්දක් වේවා කියලා මම ප්‍රාර්ථනා කරනවා.